බුදුදහමට අනුව හොඳට ගෙවල් දොරවල් හදාගන්නනේ. හරිද? තව ඉඩම් ගන්න, ගෙවල් ගන්න, වාහන ගන්න, සල්ලි හම්බ කරන්නනේ. දේවල් තව එකතු කරගන්න. ඒක බුදුදහමට අනුව හොඳයිද නැද්ද? හොඳයිද නැද්ද? ඔබට හිතෙන විදිහට හිතේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ගැන. හරි. ඔන්න ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ඕනි ඉස්සෙල්ලා. හොඳද? මොකද අපේ කියනවනේ දැන් ඔන්න කියනවා මැරෙනවා කියලා. බුදුදහම එහෙම කියනවනේ නේ. අපි උගන්වනවා මැරෙනවා. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. මරණය ගැන දැන් බණ ඇහුවා කියලා අදින් පස්සේ මලමිනියක් වෙනවද? එහෙම මිනිස්සු තමයි කියන්නේ අපි මැරෙනවානේ. මැරෙන ජීවිත වලට මොකටද හම්බ කරන්නේ? මැරෙන මිනිස්සු විදිහට මොකටද ඔච්චර අඳින්නේ පළඳින්නේ? මැරෙනවා තමයි මොකටද ඔච්චර කන්න බොන්න? මේ මැරෙනවා කියලා මේ මිනිස්සුන් නම් කිසිම ගාණක් නැහැ. තව වාහනයක් ගෙනල්ලා කියනවද නැද්ද? කියනවා මැරෙනවා තමයි. හැබැයි මලමිනී වෙන්න එපා. අතෑරෙනවා තමයි. අතෑරලා දාලා යන්න ඕනේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු ආරාම මොනවද? ජේතවනාරාමය, වේළුවනාරාමය, පූර්වාරාමය, නිග්‍රෝධාරාමය, ഘോഷිතාරාමය. ඒතර හිතන්න මොනතරම් බුදුරජාණන් වහන්සේට ආරාම තිබ්බද? අහලා තියනවද බුදුහාඳුර කොහොමද වැඩ හිටපු ඒ කුටි කියලා? ඒ සුගන්ධ කුටියනේ නිතර සුවඳ හමන. හරි ලස්සන කුටියක්. එතකොට රජ කෙනෙක් වගේ ඒ කුටිය උන්වහන්සේ වැඩ ඉඳියද නැද්ද? වැඩ ඉඳි ඒ සැප සම්පත් උන්වහන්සේට තිබුණා. රජමාලිගාව වලින් දාණය හම්බුණා. සිටුමාලිගාව වලින් දාණය හම්බුණා. හැම දෙයක්ම ඉහළම විදිහට උන්වහන්සේට හම්බුණා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරාද? නෑ. වෙනස තියෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ ඒව දාලා යන්න නෙවෙයි. උන්වහන්සේ දේශනා කරේ තිබ්බට කමක් නෑ. එක හිතින් ඉන්න. තේරෙනවද කියන එක? සමසිතින් ඉන්න. අපිට ප්‍රශ්නේලා තියෙන්නේ අපේ ගෙදර නිින්ද යනවා වෙන ගෙදර ගියාම අපිට ඒ ගෙදර ඇඳේ නිින්ද යන්නේවත් නෑනේ. අපිට අපේ ගෙදර තරම් වෙන ගෙදර ගියා නිින්ද යන්නේ නෑ. නේ අපිට තියෙන ප්‍රශ්න. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. ජේතවනාරාමෙත් වැඩ හිඳියා. ඒ වගේම පාරලිය වනෙත් ඒ විදිහටම වැඩ ඉන්දියා. අන්න ඒකයි. ඒ නිසා හම්බ කරන්න, සතුටින් ඉන්න, තව දියුණු වෙන්න, තව දේවල් ජීවිතේ එකතු කරගන්න. හැම මොහොතකම අවබෝධයෙන් ඉන්න, සතුටින් ඉන්න, නැති වෙන්න පුළුවන්, අතෑරෙන්න පුළුවන්. හැබැයි හම්බ කරන්න, සතුටින් ඉන්න. තේරුණාද කියපු ටික? හැමෝම එක ලස්සන ගනුදෙනු කරන්න. හැම වෙලාවම තව කෙනෙක්ට ඔබ හොඳම කෙනා වෙන්න. හැබැයි ලංකාවෙන් වෙන්න පුළුවන්ද? කොච්චර කරත් එහෙම වෙන්න බෑ. හරිද? ඔබට එකඟව කාටනෝද ඔබ හොඳම කෙනා වෙන්න ඕනේ? තමන්ට අනුවනේ. ඔබ නිවැරදි වෙන්න ඕනේ. මේ ලෝකේ හොඳම සාක්ෂියට අනුව මොකද්ද? මොන සාක්ෂියද? හෘද සාක්ෂිය නේ. ඔබේ හෘද සාක්ෂියට අනුවයි ඔබ නිවැරදි වෙන්න ඕනේ. ඔබේ හදවතට එකඟව ඔබ නිවැරදි නම් ලෝකෙකට ඕන දෙයක් කියන්න දෙන්න. ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න දෙන්න. බය වෙන දෙයක් නෑ. හදවතට එකඟව ජීවත් වෙන්න. නිවැරදිව ජීවත් වෙන්න. හරියට ජීවත් වෙන්න. පැහැදිලිව ජීවත් වෙන්න නේ. ලස්සන ජීවත් වෙන්න. පුළුවන් උපරිම හොඳ දේ කරන්න. අනේක වෙනුවෙන් යහපත් දේම දෙන්න. තේරුණාද කියපේ?